ප්‍රේත වෙච්ච දේ. මම ඔයාලට කිව්වනේ මේවා කරන්න බෑ කියලා. ඔයාලට මතකද? ඔයාලට මතකද මම ඔයාලට කිව්වා ඔයා හැරෙන්න කාටවත් මගේ නිරතුරුව බෑ කියලා. ඔයාලට කොහොමද? උපදින හැම ආත්මිකම ඔයාමගේමයි. ඒක කාටවත් වෙන කරන්න බෑ. තේරුණාද? මට සමාව වෙන්න. ඔයාගේ හිතට දුකක් දුන්නට මට සමාව වෙන්න. රාජේ මේ දෙන්නව දකිනකොට මට අපේ අතීතය මතක් වෙනවා.